සර්දියෙල් උතුවංකාන්තර ගමන් කළ උමම් මාර්ගය ඔබ දැකලා තියෙනවද? දැන් මේ අපි ඇතුළු වෙන්නේ ඒ දොරටුවෙන් මේ තියෙන සර්දියෙල් ගුහාව සහ කෞතුකාගාරය. දැන් අපි මෙතන ඇතුළලා ගියපුවම මේ ගල් පර්වතයේ ගල් ගුහාවේ යටින් ගියපුවම මේ මෙතනින් තමයි ඇතුළු වෙන ස්ථානේ තිබිලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ ඊටාත්ම කුඩා විවරයක් තිබෙනවා. මෙතනින් ඇතුළට තමයි සර්දියෙල් ගමන් කරලා තියෙන්නේ මේ උතුවංකාන්තට යන්නට භාවිතා කරපු රහස් උමම් මාර්ගය. දැන් මේ වෙනකොට යම් හේතු නිසා මේ පර්වතයේ මේ ගල් ගුහාව ඇතුළත යම් ප්‍රමාණයක් පස් වලින් වැහිලා තියෙනවා. නමුත් මේ මාර්ගය තමයි භාවිතා කරලා තියෙන්නේ මෙතන ඉඳන් උතුවංකාන්තට ගමන් කරන්න. දැන් මේ ගල් ගුහාව ඇතුළේ වෙන තැනට වම් පසින් අපිට දැකීම ලැබෙනවා මේ සර්දියෙල් එල්ලමරන්ට මේ මෙලා ඉන්නකොට එයාගේ අතක් කඩලා එයාට එල්ලලා තියෙන්නේ. ඒ විදිහට මේ මුලාදෑන්ලා ඉන්නවා. එතකොට ඒ ඡායාරූපත් එක්කම මේ පළවෙච්ච ලිපි දාලා තියෙන නඩු විභාගයේ පිළිබඳ සර්දියෙල් එල්ලා මරන්නට ඒ ඡායාරූපත් එක්කම මෙතන පොඩි කෞතුකාගාරයක් තියෙන මේ ස්ථානවල තිබිලා පසු කාලීනව සොයා ගන්න ලැබුණ ගල් මෙවලම් මේ ගල් පර්වතය මෙතන ඉතාමත් කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. මෙතනින් තමයි අපිට මේ ඓතිහාසික ස්ථානය දකින්න ලැබෙන්නේ. මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ මේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පත්තම්පිටිය කියන කුඩා නගරයක් තියෙනවා. ඒ නගරෙන් ඉදිරියට ගමන් කරපුවම කෙම්පිටිය ප්‍රදේශය කෙම්පිටියේ මේ බුදුගල්ලෙන කියන ඓතිහාසික ස්ථානය තමයි මේ වලගම්බා රජුරු මෙතන සැඟවිලා හිටියා කියන ප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ ස්ථානය තමයි මේ භාවිත කරලා තියෙන්නේ මේ සර්දියෙල් එහාට මෙහාට ගමන් කරන්නට උතුවංකාන්තයට. ඉතින් මේක නිසා මේ දේශ විදේශ අයගේ අවධානයට යොමු යුතු ඉතාමත්ම ඓතිහාසික ස්ථානයක්.